චෝදනා කරා කියන මෙලෙඩි ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ මේ අපදාවට ලක් ජනතාවගේ ජීවිතවලට සාධාරණයක් වෙන්නේ නැහැ පරිස්සම් අපවෙච්ච ඒ තරන්ද ජලකඳකට ගහන් ගිහින් මිනිස්සුන්ගේ ජීවිතේට ආත්මෙට සාධාරණයක් වෙන්නේ නැහැ ඒ හින්දා දැන්වත් මේ විහිළුකම් එක නවත්තලා මේ අහිංසක මිනිස්සුන්ට නැවත ගම්බිම් වලට යන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ තීන්දුව తీරන ටික ගන්න. ඒ තීන්දුව తీරන ගන්න නැතුව අපිට බැලලා බලක් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා කිය මාත්‍යංශ මේ ආණ්ඩුවේ ඉන්න මැතිවරු මන්ත්‍රීවරු ඔබ විහිළුවකට ගන්නව නම් ඔබතුමාලා විහිළුවට ගන්න ජනාධිපතිතුමාගේ නොහැකියාව. මේ විභාරය මේ රටේ විධායක ජනාධිපතිතුමා ගමතක් කරන්න එපා. මන්ත්‍රීතුමා දැන් ආණ්ඩුවට චෝදනා කරන්නේ ආර විතරක් අද වෙන්නේ පොඩිනවල් ආණ්ඩුවට චෝදනා කරන්නේ ඔබතුමා මේ පැත්තේ ඉන්න වැඩසටහන දැනගෙනද අපිට මේ පැත්ත බලන්නේ අපේ දිනසය අපි තියලා දඟවත් කළා දෙන්නේ ගුවිද්‍යාවෙන් ආවේ නැති එක අපි පිළිගන්න අය ඔබතුමාත් දන්නේ නැති ලංකාවට විනි සුපිරියඩ් 15යි හරිද ඒ ලොකු වැඩතෝගයක් තියෙනවා එයාලට ඒ වැඩ කොටස කරගෙන යන ගමන් දැනට අඹරේ බලලා තියෙනවා ඒක පොඩි වැඩක් නිසා මේක ලොකු වැඩක් කියලා ඔබතුමාට දැනෙන්න තියෙන ඇති ඒ නිසා සමාවෙන්න මත්තු ඔබතුමා දැන් අදහස් දීලා ඉවරනේ ඒ නිසා ඔබතුමා මේකේ අගක් මුලක් නොදැන වොයිස් කට් දීම වැරදි නැද්ද කියලා හිතලා බලන්න අපි මෙතන අපි දැනුවත් කරලා ඉවරයි ඉඳන් හොයලා ඉවරයි අපි ඒක වැඩේ තුට්ටක් පරක් වෙන්න පුළුවන් මේ දැන් තියෙන්නේ මේ ආපදාවට ලක් වෙච්ච මිනිස්සු දුකටපත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත ටිකට ගහන්න එකනේ ජීවිතාවදාම් අවදාමකට ලක් කරලා තියෙනවා ඒකට තමයි අපි කඳුරු දාක් හදලා ඒ වැඩ ටික කරගෙන යනවා ඒ වැඩ ටික කරගෙන යනවා හරිද ඊට පස්සේ ඉඩම් ටික තෝරගෙන ඉවරයි ඉඩම් ටික තලයයි තියෙනවා තලයයි තියෙනවා අපි දැනුවත් කරලා දෙන්න ඕනේ වැඩ කරලා මේක ඔක්කොම වෙලා තියෙනවා ඒ පොඩි කියලා මේ දැම්මේ සිරකවර දැම්මට දැම්මේ ජීවිත වල දැම්මට අයින වල හොදා පොඩ්ඩක් තියෙන දෙල්පයි නවත කරුණා ගන්න බෑමත් ආන ප්‍රශ්න උත්තර දෙන්න. දැන් වාගේ මම අහන්නේ කියන්නේ මුරුදු වෙන්න. රයිට් අපිත් දේශපාලනය කරනවා අපි දුක් විඳින මිනිස්සු ගාවට එනවා අපි ඒක දන්නවා. රයිට් වත් කොල්ලෙක් මාත් කොල්ලෙක්. ඉතින් අපි කියන්නේ වාගේ මම අහන්නේ කියන්නේ මොකටද මුකුත් කිව්වේ නෑනේ. තාම මේකට ජයගාලා එරුණත් මම නවත්ත ගත්තනේ. ඒක මම කියන දේත් අහගන්න. රයිට් මේක එකතු වෙලා ගොඩ දාන්න මිනිස්සුන්ව. වාගේ අයියා බලා ගන්න. මගේ දේශපාලනය මම කරන්නේ. හැබැයි මේ මිනිස්සුන්ව මාස ගණන් කඳුරුල තියන්න බෑ. ඒකට විකල්පයක් අපි හොයන්න ඕනේ. හරි? ඒක තමයි මමත් කියන්නේ ඒකයි උඹත් කියන්නේ. ඒකත් අපි දෙන්න මේකට අරගෙන වැඩක් වෙන්නේ නැහැ. හරි? ඒක මල්ලි මම පාර්ලිමේන්තුවේ බේර ගන්නම්. ඒක අධ්‍යක්ෂක මට බේර ගන්න බෑ. මේකට වග කියන්න ඕනේ කවුද කියන එක අපි තේරුම්කාරක සභාවක් දාලා අහන්නකෝ දැන් වාගේ මම අහන් හිටියනේ බං. දැන් මම කියන දේ අහන් හිටපන්. උඩ පුරුදු වෙන්කෝ ඒක. ඉනාගෙන ඉපන්. මම ඇත්ත කියන්නේ අපේ. දැන් පාර්ලිමේන්තුවේ තේරුම්කාරක සභාවක් දාලා වාක්‍යයෙන් පැහැර හරියද නැද්ද කියන අපි හොයමු. හරි? ඒක ඔයාලට දැන් නිගමනට එන්න බෑ මට එන්න බෑ. රයිට්? ඒක මෙහාට කොල්ලෝ මගේ දේශපාලනේ වෙනස්. මම ඒකට චෝදනා කරන්නේ නැහැ මම. චෝදනා කරනවා චෝදනා ඕන තරම් තියෙනවා.